ඔයාටත් කෝඩින් කරන්න ගියාම JavaScript promises දැක්කට පස්සේ පොඩ්ඩක් confusing වගේද. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද JavaScript වලින් promise එකක් හරියට ලියාගන්නේ සහ මේවත් එක වැඩ කරන්නේ කොහොමද කියන එක. ඉතින් මේ JavaScript වල promise එකක් කියලා කියන්නේ අපි ඇත්ත ජීවිතේ අපිට කවුරු හරි දෙන අපි කාට හරි දෙන පොරොන්දුවක් වගේම තමයි. මේ පොරොන්දුවක් වුණාට පස්සේ මේකට ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මේ පොරොන්දුවක රිසල්ට් එක අපිට දකින්න හම්බ වෙන්නේ චුට්ටක් වෙලා ගිහිල්ලා. ඒක අපිට මිලි තප්පරයක් හරි එහෙම නැත්නම් විනාඩි 5ක් හරි අවුරුද්දක් හරි වෙන්නත් පුළුවන්. කොහොම හරි ටයිම් එකක් ගිහිල්ලා තමයි මේ පොරොන්දුවක රිසල්ට් එක අපිට බලා ගන්න හම්බ වෙන්නේ. උදාහරණයක් විදිහට මං හවසට ඔයාලට ෆෝන් එකක් අරන් දෙන්නම් කියලා කිව්වොත් අපිට ෆෝන් එකක් අරන් දෙනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ හරියටම අද දවසේ ගෙවුනට පස්සේ. ඒ වගේම මේ පොරොන්දුවකට හැමතිස්සෙම අදාළ වෙච්ච මොකක් හරි වැඩක් තියෙනවා. මොකක් හරි ඇක්ෂන් එකක් තියෙනවා. දැන් මම කිව්ව උදාහරණ හැටියට නම් කඩේට ගිහිල්ලා ෆෝන් එකක් ගන්න එක ඒ ප්‍රොමිස් එකේ ඒ පොරොන්දුවේ තියෙන ඇක්ෂන් එක. ඒ වගේම තුන්වෙනි එක තමයි නැත්නම් තුන්වෙනි කාරණාව තමයි මේ පොරොන්දුවක් සම්බන්ධයෙන් තියෙන මේ පොරොන්දුවක් අපිට හරියටම කෙරෙයිද නැද්ද කියලා කියන්න බෑ. උදාහරණයක් විදිහට මේ හැම පොරොන්දුවකටම රිසල්ට් දෙකක් තියෙනවා. එක්ක මේ පොරොන්දුව ඉෂ්ට වෙනවා එහෙම නැත්නම් මේ පොරොන්දුව ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතින් මම දැන් කියලා දෙන්න යන්නේ කොහොමද අපි මේක කෝඩ් එකක් ඇතුළට ගන්න කියලා. මම මේ විදිහට ඔයාලා ඩබල් OP දන්නවනම් ඔයාලට තේරෙනවා මේ විදිහට මම අලුතෙන් ප්‍රොමිස් එකක් හදාගන්නවා. මේක අපි ඇත්ත ජීවිතේ දකින ප්‍රොමිස් එකක් වගේම තමයි. දැන් ඊළඟට මම කරන්නේ මෙන්න මේ විදිහට මම ගුවා අංක 1 කාරණාව මොකද්ද? මේ හැම ප්‍රොමිස් එකකටම අදාළ වෙච්ච ඇක්ෂන් එකක් තියෙනවා. ඉතින් මම මෙන්න මේ ඇක්ෂන් එක මේ විදිහට ලියා ගන්නවා. අපිට මේ වගේ arrow function එකකින් ලියා ගන්න පුළුවන් මොනවා හරි ඇක්ෂන් එකක්. මම මේක ඇතුලේ ලියනවා මේ විදිහට console.log I am purchase a phone. purchase the phone කියලා මම මේ විදිහට ලියනවා. ඒ කියන්නේ ෆෝන් එක පර්චේස් කරන වැඩේ මම මෙන්න මේක ලියනවා එක කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මේ ෆන්ක්ෂන් එක ඇතුළට අපි දේවල් දෙකක් ගන්නවා. මේක අපිට ඉස්සරහට ඕන වෙනවා. මම මේකට දානවා resolve and reject. හරි. ඉතින් මෙන්න මේ වැඩේ කරනවා try කරද්දි දැන් ඔන්න ඔයා හදන්නේ ෆෝන් එකක් පර්චේස් කරන්න. දැන් ඔන්න ඔයා හදන්නේ ෆෝන් එකක් පර්චේස් කරන්න. ඉතින් ඔයා මේ විදිහට බලනවා ගිහිල්ලා if අපි ලියාගමු මේ විදිහට උඩින්ම මේ ලියාගෙන තියෙන මම අතේ තියෙන සල්ලි ගන්න. ඉතින් ඔන්න මේ පොරොන්දුවේ වැඩේ මම ඉස්සර කරන්න යනවා මේ විදිහට if cash අතේ තියෙන සල්ලි ප්‍රමාණය අපි දාගමු 50000ට වඩා වැඩි නම් 50000ට වඩා වැඩි නම් අපි කියනවා මොකද්ද? එහෙනම් මේ පොරොන්දුවේ වැඩේ ඉෂ්ට වෙලා. ඒ කියන්නේ 50000ක ෆෝන් එකක් අරන් දෙන්නවාට පුළුවන්. මොන දැන් මම මේ විදිහට දානවා console.log you can buy a phone. ඊට පස්සේ එහෙම නැත්තම් ඒ කියන්නේ ඔයා මේ වැඩේ කරන්න යනවා මේ පොරොන්දු ඉෂ්ට කරන්න යනවා එතනදි කෑෂ් අඩුයි නම් ඔන්න ඔයාට වැටෙනවා මෙන්න මේ විදිහට console.log කියලා මම ලියා ගන්නවා you cannot buy a phone කියලා. දැන් ඔන්න ගොඩාක් දුරට අපේ වැඩේ ඉවරයි. ඊළඟට අපි කරන්න ඕන දේ තමයි මෙන්න මේ වැඩේ කරද්දි ඒ කියන්නේ මේ පොරොන්දුව ඉෂ්ට කරන්න හදද්දී කොහේ හරි තැනක ඔක ෆේල් වුණොත් අපි අනිවාර්යෙන්ම මෙන්න මේ reject කියන ෆන්ක්ෂන් එක එතනින් රන් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට. reject. ඊට පස්සේ මේ වැඩේ හරි ගියොත් අපි අන්න එතනින් resolve කියන එක රන් කරන්න ඕනේ. දැන් වැඩේ සරලයි. අපිට පොරොන්දුවක් තියෙනවා. ඒ පොරොන්දුවට අදාළ කරන්න වැඩක් තියෙනවා. ඒ වැඩේ කරද්දී වැඩේ හරි ගියොත් resolve කරන්න තියෙන්නේ. වැඩේ වැරදුනොත් රිජෙක්ට් කරන්න තියෙන්නේ. අන්න එතකොට අපේ JavaScript නැත්නම් Node.js වලින් දන්නවා මේ පොරොන්දු ඉෂ්ට කරන්න ගිහිල්ලා මේක ඉෂ්ට වුණා නැත්නම් මේක කරන්න බැරි වුණා කියලා. ඉතින් දැන් ඔන්න මෙන්න මේ විදිහට මට පුළුවන් දැන් අපි පොරොන්දුවක් හදාගෙන තියෙන්නේ අපිට දැන් තියෙන මේ වගේ පොරොන්දුවක් ඔයාලට හම්බුනාට පස්සේ
මේ පොරොන්දු රිසල්ට් එක මොකක්ද කියලා බලන්න. ඉතින් මං කියනවා මෙන්න මේ විදිහට mypromise.then mypromise.then මේකෙන් කියවෙන්නේ මගේ මේ පොරොන්දුව හරියට කෙරුණා නම් මගේ මේ පොරොන්දුව හරියට ඉෂ්ට වුණා නම් මං කියනවා මෙන්න මේ විදිහට console.log thank you කියලා. thank you කියලා. ඊට පස්සේ මම ආයෙ කියනවා බැරි වෙලාවත් මේ පොරොන්දුව වැරදුනොත් මං කියනවා එහෙම වැරදුනොත් මං කියනවා මේ විදිහට maybe next time කියලා. දැන් ඔන්න මට තියෙන්නේ මේක රන් කරලා බලන්න. දැන් ඔයාලට පේනවා අතේ තියෙන සල්ලි 5000යි කොහොමද මේ වැඩේ ෆේල් වෙනවා. ඔන්න දැන් මම මේ විදිහට යවනවා. node index.js කියලා දෙනවා. you cannot buy a phone maybe next time කියලා වැටෙනවා. බැරි වෙලාවක් දැන් මම මේකේ අපි දාමු 50 මේ වගේ ටිකක් වැඩි ඉලක්කමක් දාලා බැලුවොත් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි JavaScript වලින් පොරොන්දුවක් දෙන්නේ.